මට මෙතන බැලලා එලවන්නත් හිතුණා දෙතුන් දිනක කී වතාවක්. නමුත් අන්තිම දවසේ ඉඳලා මෙච්චර අවුරුද්දක් එලවන්න නැතුව අන්තිම දවසේ එලවලා නිකන් වැඩක් නැහැ නේ කියලා තමයි මේ මම මොකුත් කිව්වේ නැති. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මට නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඩිසිප්ලින් එක සම්බන්ධව. ඩිසිප්ලින් එක හරි වැදගත්. ඒ කියන්නේ ඩිසිප්ලින් එක කියන්නේ අපිට ඉස්කෝලෙන් පුරුදු කරපු කොණ්ඩේ කපන එකවත් කලිසම පිළිවෙලකට අදන් එන එකවත් නෙමෙයි. ෆෝකස් එක. ඔයාගේ මයින්ඩ්ෆුල්නස් එක. ඔයා වැඩක් කරද්දි ඔයාට ඒකට යකෙක් වගේ දරාගෙන ඉන්න පුළුවන් ෆෝකස් එක. ෆෝකස් එක නැත්තම් මොකුත් කරන්න බෑ. මොකද සාමාන්‍ය ලෝකේ වැඩිපුරම පිරලා තියෙන ඩිස්ට්‍රැක්ෂන්ස්. සෝෂල් මීඩියා සහ ඒ අතුරු සියලුම දේවල් ඔයාව ඩිස්ට්‍රැක්ට් කරනවා. ළඟ ඉන්න මිනිස්සු ඔයාව ඩිස්ට්‍රැක්ට් කරනවා. ඔයාගේ ගෝල් එකෙන් ඔයාව පොඩ එළියට යනවා. පොඩ පැත්තට එළියට යනවා. ලෝකෙ පිරලා තියෙන්නේ දැන් වෙනකොට සම්පූර්ණයෙන්ම ඩිස්ට්‍රැක්ෂන් වලින්. ඒ ඩිස්ට්‍රැක්ෂන් එකත් එක්ක ඔයාලට විශේෂයෙන් ගේමක් ගහන්න බැරි වෙනවා. මොකද බාහිර තියෙන හැම එකම ඔයා පැටලෙනවා. හැම chat එකකම පැටලෙනවා. සෝෂල් මීඩියා වල දාන හැම ෆොටෝ එකකම පැටලෙනවා. TikTok වල එන මොකක් හරි වීඩියෝ එකක් එක්ක පැටලෙනවා. ඒ තමයි සෝෂල් මීඩියා. සහ ඒකට පුරුදු වෙච්ච ගමන් සාමාන්‍ය මේ වගේ තැනකට ආවත් සමහරවිට ඔයා පාඩම අහන් ඉන්න ගමන් ඔයාට වටින් පිටින් ඇහෙන කතාවකට වඩා හොට දාන්න හිතෙනවා. ફોකස්. ලෝකේ වටිනම දේ ફોකස්. මට පුළුවන් ඕනෙම දෙයකට මට ඒ වෙලාවේ ඒ දේ ෆුල් ફોකස් කරලා කරන්න. පාටි යන්න මට පාටියේ විදිහට ඉන්න පුළුවන්. පන්ති යන්න මට පන්තියේ විදිහට ඉන්න පුළුවන්. ඒ කරන වැඩේ ෆුල් අවධානයෙන් කරන්න. නැත්තම් හැමදාම ඔයාගේ 100%ක් ඔයා නොදැනුවත්වම දැන් ඔයා හිතනවා ඔයා ෂයි එකක් අමාරුවෙන් වැඩ කරා කියලා. ඔයා හිතනවා ඔයාගේ 100%ක් වැඩ කරා කියලා. නමුත් ඇත්තටම හොඳට හිතලා බැලුවොත් සමහර ලාවට ඔයා ෂයි එක පුරාටම පන්ති ඇවිල්ලා තියෙනවා. ඒත් ඔයා ඇවිල්ලා ඔයා අවධානයෙන් අහන් ඉතර නැහැ. මම ඔය ෆෝකස් කියන එක හොඳටම දකිනවා සමහර තර්ඩ් ෂයි උන්ගේ. සමහරට උන් ෆස්ට් ෂයිත් මගේ පන්තිය ඇවිල්ලා තියෙනවා. සෙකන්ඩ් ෂයිත් ඇවිල්ලා තියෙනවා. එහෙම ඉමුත් තියෙනවා ගම්බා පන්තිය වල ඉන්නවා. ෆස්ට් ෂයිත් ඇවිල්ලා සෙකන්ඩ් ෂයිත් ඇවිල්ලා තියෙනවා. උන් ඉන්නවා ඉතින් කොහොම කතා කරගෙන ඉන්නවා. තර්ඩ් එකේ ඌ එන විදිහට මම දකිනවා ඌගේ වෙනසක්. ඒ කවුරුත් යාළුවෝ නැහැ. ඌ තනියෙන් එන්නේ. ඇවිල්ලා ඌ ඉඳගන්නේ ඩෙස්ක් එකේ ෂුවර් කරනවා නිකන්. මේ වගේ තැනක. ඒ කියන්නේ දෙපැත්තේ කවුරුවත් නැහැ. ඌ තනියෙන් ඉන්නේ. ඌ තනියෙන් ඉන්නේ දෙපැත්තෙත් කවුරුවත් නැහැ. ඌ තනියෙන් ඉන්නේ. ඌ මුළු පන්තිය පටන් ගත්ත වෙලාව ඉඳන් ඉවරන වෙලාව දක්වාම වෙන කිසිම දෙයක් කරන්න නැතුව පන්තිය බලන් ඉන්නවා. ඌ මේ ගාන දිහා බලන් ඉන්නවා. මාර ඩෙඩ් ෆෝකස් එකක් ඒක. ඒ වගේ මම දැකලා තියෙන හැම එකම පට්ට රිසල්ට් එකක් දාලා තියෙනවා. හැම එකම. කියන්නේ ඌ පන්තියට එන්නේ සිරාවටම ඉගෙන ගන්න. ඌ එන්නේ වෙන කිසිම සාධකයක් හින්දා නෙමෙයි. ඌ කෙල්ල දිහා බලන්නවත් නෙමෙයි එන්නේ අඩුම ගන්න. ඌ එන්නේ සම්පූර්ණයෙන්ම මේ සීන් එකට එන්නේ. කියන්නේ ඌ ගෙදර ගිහිල්ලා කරන්නේ වැඩ කරන එක සම්පූර්ණයෙන්. අර ඒ විදිහට ජීවිතේ යම් මොහොතක මොකක් හරි හේතුවකට තමන්ගේ ජීවිතේට ඩෙඩ්ලි ටාගට් එකක් ආවොත් ඔයාව නවත්තන්න කාටවත් බෑ. එතකොට ඔයාව කාටවත් ඔයාට කතා කරා කියලා දැන් ඒ වගේ එකට තට්ටු කරා තමයි ඌ බලන්නෙත් නෑ. තමයි ඌ පස්සේ බලමු බං කියලා ඌ අර අනිත් උන්ගේ හිත රිද්දන එකට බයවත් නැහැ. ඉතින් ඌ හිත රිද්දලා දාන වැඩක් කළා කමන්නේ නැහැ. අපි නම් කියනවානේ අපි අනිත් උන් හිත රිදෙයි කියලා හිතාගෙන අපි ඕන තරම් උන් වෙනුවෙන් කතා කර කර ඉන්නවනේ. එහෙමත් නැහැ. ඔය ඩෙඩ් ෆෝකස් එකක් ආවොත් මොකද මං කියන්නේ මෙතන 1000කට වඩා ඉන්නවා. ලයිව් එකේ 10 15000ක් ඉන්නවා. ලෝකෙන් දිනන්නේ අනිවාර්යෙන් මේ මැච් එක ගහන්නේ. ඒ ලෙවල් එක තුනක් දාන්නේ නෙමෙයි. අර ලෝකේ තමන්ගේ ටාගට් එකට ගිහින් නවතින්නේ 100%යිනේ. ඔය 100ට එකට යනවා නම් ඔයාලට කිසිම ටැලන්ට් එකක් ඕනේ වෙන්නේ නැහැ. ඔයාලට බෝන් ටැලන්ට් එකක් උපදිනකොට ඔයාලට තියෙන දක්ෂතාවයක්, දඩ මොලයක් මොකුත් ඕනේ වෙන්නේ නැහැ. ඔයාලට ඕනේ වෙන්නේ ඔයා වෙනුවෙන් හදාගන්න ඩිසිප්ලින් එකක් විතරයි. ඔයා මේක මෙහෙම විතරයි ඔයා අනිවාර්යයෙන්ම මේක කරනවා. මේක කරද්දි ඔයා මෙන්න මේ ගයිඩ්ලයින් වලට ඔයා විසීම ප්‍රතිපත්ති ටිකක් දාගන්නවා. ඔයාගේ ආතල් කැඩෙන විදියට. ආතල් කැඩෙන විදියට. සමහරලාට ඔයාලා ඉන්නේ එච්චරම ආරක්ෂිත මට්ටමක නෙමෙයි. සමහරට අම්මලා තාත්තලාට සල්ලි තියනවා වෙන්න පුළුවන්. නමුත් ඔය දේවල් වෙනස් වෙන්න යන්නේ පොඩි කාලෙයි. Tamanට ස්ථාවරතයක් නැත්නම් එක ලෙඩයි හැදෙන්න ඕනේ අම්මෙක්ට තාත්තෙක්ට. ලෙඩ වලට යන සල්ලි මාර සල්ලි යන ලෙඩ වලට. ලක්ෂ 100 200 ගණන් යන්නේ එකපාර. නිසා මොන සල්ලිකාරයා වුණත් ස්ථාවරතයක් තමන් විසින් ගොඩනගා ගන්නා ස්ථාවරතයක් නැතුව මොකක් හරි වත්කමක් මත නම් පදනම් වෙන්නේ සමහරට මාසයක් ඇද්දි මේ සියලු දේවල් අනිත් පැත්ත හැරලා තියෙන්න පුළුවන්. හැබැයි තමන් ගොඩනගාගත්ත දෙයක් නම් තියෙන්නේ තමන්ට ඒකෙන් උපයන්න පුළුවන් නම් තමන්ට ඒක පරිස්සම් කරගන්න පුළුවන් නම් දිගින් දිගටම තමන්ගේ තත්ත්වය රැක ගන්න පුළුවන්. ඒ නිසා තීරණාත්මක කාලයක් සල්ලි තියනා වෙන්න පුළුවන් සල්ලි නෑ වෙන්න පුළුවන්. උපරි මහන්සියලා වැඩ කරන්න තමන්ගේ ගෝල් එක ඇචීව් කරා කියලා හිතනකම් යකෙක් වගේ දුවන්න. ફોකස් කරන් දුවන්න. අරවට මෙයාට පැටලි ඉන්න එපා.